අද අපි බලමු කොහොමද එන්න ඒ ඇනිමේෂන් එක After Effects වලින් ස්මූත්ලි හදාගන්නේ කියලා. ඒකේ ඔක්කොම රහස් තියෙන්නේ මෙන්න මේ graph එකේ. හරි, වැඩි කතා නැතුව අපි යමු අද ටියුටෝරියල් එකට. මම මුලින්ම කරන්නේ new composition එකක් create කරගන්නවා. මේකේ තියෙන settings මෙහෙමම තියාගෙන මම මෙතන frame rate එක 60ක් දෙනවා. ඊට පස්සේ duration එක තප්පර 5යි, background color එක default okay දෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ composition එකක් create වෙනවා. ඊළඟට මම කරන්නේ අපිට ඕන PNG image එක ඇදලා මේකට දාගන්නවා. මට ඕනේ මෙන්න මේ කායක මම මේ කායක අරගෙන ඇවිල්ලා timeline එක උඩ තියලා අතාරිනවා. ඊට පස්සේ කායක මේ වගේ scale වෙලා තමයි පේන්නේ. මේක අපි හදාගන්න S එක ඔබලා scale option එක අරගෙන මෙතන මම scale එක යම් ප්‍රමාණයකින් අඩු කරගන්නවා. right okay. ඊට පස්සේ මට ඕනේ මේ කායක අනිත් පැත්ත ගහගන්න. ඒකට මම කරන්නේ effects panel එකේ flip කියන effect එක search කරලා flip කියන effect එක drag කරලා ඇදලා දාගන්නවා මගේ PNG එක උඩ. ඊට පස්සේ මෙන්න මේ වගේ යට යටි පැත්තට කායක හැරෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන තියෙන rotation එකේ 180ක් දෙනවා. ඊට පස්සේ කායක අනිත් පැත්තට හැරෙනවා අපිට ඕන පැත්තට. ඊට පස්සේ මම කරන්නේ මෙතන P එක ඔබලා position keyframe එක අරගෙන මෙතන keyframe එකක් දීලා කායක shift එකත් එක්ක drag කරගෙන එහා පැත්තටම යනවා. ඊට පස්සේ මම කරන්නේ මෙහෙම ඉස්සරහට අරගෙන ඇවිල්ලා තප්පර 3ේදී විතර හෙඩ එක තියලා කායක ආයමත් ඇදගෙන ඇවිල්ලා එහා පැත්තේ කොනෙන් එළියට යවනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ linear animation එකක් බලා ගන්න පුළුවන් වෙනවා. right okay. දැන් අපි මේ animation එක smooth කරන හැටි බලමු. කරන්න තියෙන්නේ මෙන්න මේ keyframe දෙක highlight කරලා F9 key එක ඔබන්න. F9 key එක ඔබලා මෙන්න මෙතන speed graph එකට යන්න. ඔයාලට මේ speed graph එක පේන්න ලැබෙන්නේ නැත්නම් ඔයාලා කරන්න ඕනේ මේක උඩ click කරලා එන ඕනම graph එකක් උඩ right click කරලා මෙන්න මේ drop down list එකෙන් edit speed graph කියන එක toggle කරන්නයි තියෙන්නේ. right. ඊට පස්සේ මෙන්න මේ speed graph එක අපිට ලැබෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ යට තියෙන nodes දෙක highlight කරලා මෙන්න මේ dragger එකේ මෙන්න මේ විදියට drag කරගෙන එනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ කන්දක් වගේ හැඩයක් අපිට graph එකෙන් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම මේක play කරලා බලනවා කොහොමද play වෙන්නේ කියලා. right. අපිට මෙන්න මෙතෙන්දී ලොකු speed එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේක ගානට gradually slow වෙලා යනවා. ඔන්න ඕක තමයි රහස ඕනෑම animation එකක After Effects වලින් කරන. right. speed graph එක practice කරන්න ඔයාලට හොඳ animation එකක් ගන්න පුළුවන් වෙනවා. right. අපේ animation එක හරි. එතකොට ඔයාලට ඕනෑම background එකකට මේක apply කරගන්න පුළුවන්. එහෙනම් අද tutorial එක click වුණා නම් අපිව subscribe කරන්න, like කරන්න, අනිත් editorsලටත් මේක share කරන්න. ඔයාලගේ ඊළඟ freelance job එක ලොකු ගාණකින් client කෙනෙක්ගෙන් කඩා ගන්න පුළුවන් වෙනවා අනිවාර්යයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා.